ඉතින් අද තායිබෝන් කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් අද අපි තවත් ගිනිපිග් බ්‍රීඩ් එකක් ගැන තමයි කතා කරන්න හදන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් කතා කරා ඇමරිකන් ක්‍රෙස්ටඩ් ගිනිපිග් ගැන. ඒ වගේම ෂෙබා ගැනත් අපි කතා කරා. ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ ඇබිසිනියන්ස් කියන ගිනිපිග් බ්‍රීඩ් එක ගැන. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් මෙයාලා ගැන විස්තර දැනගන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඒ හින්දා මම අද කල්පනා කරා මෙයාලා ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මෙයාලගේ ඉතිහාසය ගැන ගත්තාම දැනට හොයාගෙන තියෙන පරණම බ්‍රීඩ් එක තමයි මේ ඇබිසිනියන්ස් කියන ගිනිපිග් බ්‍රීඩ් එක. ඉතින් මෙයාලගේ නම හැදිලා තියෙන මෙයාලගේ මුල් කාලින නිජබිම වෙලා තියෙන ඇබිසිනියා කියන රට. ඒ කියන්නේ දැන් ඉතියෝපියාව කියලා හඳුන්වන්නේ මේ රට තමයි. මෙයාලා ගොඩක් වෙලාවට සවුත් ඇමරිකන් වල තමයි මෙයාලා බිහි වෙලා තියෙන්නේ. ඒතකොට පේරු වල, බොලිවියා වල වගේ රටවල් වලින් තමයි මෙයාලව ඉස්සෙල්ලාම හොයාගෙන තියෙන්නේ. ඉතින් ඇබිසිනියන් කියන්නේ දැන් ඉන්න පරණ බ්‍රීඩ් එකක් කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් මෙයාලගෙන් බ්‍රීඩ් වෙලා බිහි වෙච්ච වෙනත් උපකුල දැන්ට ගොඩක් දකින්න තියෙනවා. ඔයාලා විශේෂයෙන්ම මතකයි අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ෂෙබා ගිනිපිග් හැදිලා තියෙන්නේත් මේ ඇබිසිනියන් කෙනෙක් සහ පෙරුවියන් කෙනෙක් එකට මුහු කරලා. ඒ කියන්නේ දෙන්න එකට බ්‍රීඩ් කරලා තමයි ෂෙබා කියන බ්‍රීඩ් එක හදලා තියෙන්නේ. ඉතින් අපි දැන් කතා කරමු ඇබිසිනියන්ස්ලා කොහොමද ලේසියෙන්ම හොයාගන්න කියලා. ඉතින් අනිත් වර්ග එක්ක බලනකොට මෙයාලගේ ෂෝට් හෙයා එකක් තියෙන්නේ. ඒ වගේම තමයි මෙයාලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මෙයාලගේ ඇඟේ තියෙන මේ රොසෙට්. ඒ කියන්නේ මෙයාලගේ ඇඟේ පිහිටලා තියෙන සුලි වලින් මෙයාලව ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔරිජිනල් බ්‍රීඩ් එකේ කියන්නේ ඔරිජිනල්ම ඇබිසිනියන්ස් කෙනෙක්ගේ සාමාන්‍ය ඇඟේ පිහිටලා තියෙන්න පුළුවන් සුලි ප්‍රමාණය 8ක් 10ක් අතර ප්‍රමාණයක් වෙනවා. ඉතින් දැනට නම් දකින්න ලැබෙන ගොඩක් අයගේ හෙච්ච ගොඩක් පිහිටන්නේ නැහැ. සාමාන්‍යයෙන් 5කට වැඩි ප්‍රමාණයක් සුලි ඇගේ පිහිටලා තියෙනවා. ඉතින් මේ සුලි වලින් තමයි විශේෂයෙන්ම මෙයාලව අනික් බ්‍රීඩ් එකත් එක්ක සමානව වෙන් කරන අඳුර ගන්න පුළුවන් එකම ක්‍රමය. ඒ වගේ මතක් කරගන්න ඕනේ මෙයාලගේ ලොන් හෙයා මොඩල් එකක් එන්නේ නැහැ. මෙයාලගේ ඉන්නේ ෂෝට් හෙයා තමයි තියෙන්නේ. සාමාන්‍ය මේන්ටේන් කරන්න හරිම ලේසි මේ ඇබිසිනියන්ස්ලා. බිගිනර්ස් කෙනෙක් විදිහට ඔයාලා ගිනිපිග් හදනවා නම් ඇබිසිනියන් කෙනෙක් මම හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මෙයාලා හරිම හීලයි අනික් ගිනිපිග් බ්‍රීඩ් වලට වඩා සාමාන්‍යයෙන් අපිත් එක්ක ගොඩක් හිතවත් වෙන බවක් තියෙනවා මෙයාලගේ. ඒ හින්දා ෆස්ට් ටයිම් හදන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඇබිසිනියන් කෙනෙක් තෝරගන්න අමතක කරන්න එපා. ඒ වගේම මම කලින් වීඩියෝ වලත් කතා කරලා තියෙනවා වගේ ඕනම වයස් ප්‍රමාණයක කෙනෙකුට මේ ගිනිපිග්ලා හදන්න පුළුවන්. මොකද මෙයාලා ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි, පොඩි ළමයෙක් එක්ක වුණත් හදන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපි දැන් බලමු මෙයාලට කන්න දෙන්න ඕන දේවල් මොනවද කියලා. අර මෙයාලට කියලා විශේෂයෙන්ම වෙන් කරලා නැහැ. ඒ වුණාට අපිට අනික් ගිනිපිග්ලට දෙන කෑම වර්ග ඕන එකක් මෙයාලට දෙන්න පුළුවන්. කියන්නේ විශේෂයෙන්ම දවසට අවශ්‍ය කරන යාගේ ආහාර වේලෙන් 80%ක්ම සැපිරෙන්න ඕන තනකොළ වලින්. ඊටු දේවල් වලට අපිට එළවලු සහ මෙයාලට දෙන්න පුළුවන් පළතුරු වර්ග වලින් විතරක් මෙයාලා පෝෂණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාලගේ සිහින් ලොම්. ඒ කියන්නේ ඝනකම අඩු ලොම් තියෙන කට්ටිය සහ ඝනකම ලොම් තියෙන කට්ටිය කියලා වර්ග දෙකක් ඉන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මේ මංගාව ඉන්න මෙතන මේ දුඹුරු පාට එක්කෙනා මෙයාගේ ලොම් ගොඩක් හයියයි. එතකොට මෙයාව සාමාන්‍යයෙන් සතියක සැරයක් වගේ මෙයාගේ කෙස් ටික පීරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් එකට ගැට ගැහෙන්න බලනවා. මේ අනිත් තියෙන එක්කෙනා සාමාන්‍යයෙන් එහෙම නෑ. එයාගේ හරි සිනිදුයි කෙස්. ඒ හින්දා එයාව පීරන අවශ්‍යතාවයක් නෑ. සාමාන්‍යයෙන් මෙයාගේ ඉක්මනට ගැට ගැහෙන්නෙත් නෑ. අර මම කලිනුත් කියනා වගේ මෙයාලව නාවන්න අවශ්‍ය නෑ ගිනිපිග්ලව. ඉතින් මෙයාලගේ බෑඩ් ස්මෙල් එකක් වගේ එනවා නම් ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි ලා රස්නේ උණු වතුර බේසමක් අරගෙන ඒකෙන් රෙදි කෑල්ලක් හොඳට පෙඟලා ඊට පස්සේ මෙයාලා පොඩ පිහ දාන්න පුළුවන්. අර ඒක මේ භාවිතා කරන්න මෙයාලව මම නාවන කියන එක නිර්දේශ කරන්න. ඒවට ලොන් හෙයා කෙනෙක් නම් අපිට නාවන්න පුළුවන් ක්‍රම වේද තියෙනවා. මම ඉදිරියේදී ඒව ගැන කතා කරන්න. ඒ වගේම තමයි මතක ඇතුව මෙයාලට සීතල සහ රස්නේ කියන දේ හොඳට දැනෙනවා. ඒ හින්දා සීතල කාලේට මෙයාලා උණුසුම්ව තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ ගොඩක් රස්නේ කාලය වලට මෙයාලා ගොඩක් රස්නේ නැති වෙන්න හොඳට හුලං වැදෙන පරිසරයකින් මෙයාලව හදන්න අමතක කරන්න එපා. ඉතින් අනිත් ගිනිපිග් බ්‍රීඩ් වගේම තමයි මෙයාලාගේත් ලයිෆ් ටයිම් එක සාමාන්‍යයෙන් අවුරුදු 5ක් අවුරුදු 7ක් අතර වගේ කාලයක් වෙනවා. ඒක එක එක ප්‍රදේශ සහ එක එක රටවල් අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාලාගේ තියෙන කලර්ස් සහ පැටර්න්ස් අනුව මෙයාලාගේ බ්‍රීඩ් එකකිනුත් වර්ග
කිහිපයක් ඉන්නවා. මම ඒ කීපයක් ගැන විස්තර ටිකක් දාන්නම්. එතකොට ඔයාලටත් ඒ බ්‍රීඩ් එකත් ඔයාලා ගාව ඉන්නේ කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් මේ අද කතා කරපු ඉතාම කෙටි වීඩියෝ එකකින් ඔයාලට හොඳ අදහසක් එන්න ඇති කියලා හිතනවා මේ ඇබිසිනියන්ස් ගිනිපිග්ලා ගැන. මොකද බිග්නර්ස් කෙනෙක් විදිහට ෆස්ට් ටයිම් හදන කෙනෙක්ට අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් ගිනිපිග් කෙනෙක් තමයි මේ ඇබිසිනියන්ස් කියන්නේ. මොකද මෙයාලා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි, ඒ වගේම මෙයාලා පරණම බ්‍රීඩ් එකක්. ඒ හින්දා මම හිතනවා ඔයාලා ගොඩක් කැමති වෙයි ඔයාලගේ එකතුවට මේ වගේ ගිනිපිග් කෙනෙක් එකතු කරගන්න. ඉතින් අපි ළඟදීම තවත් ගිනිපිග් බ්‍රීඩ් එකක් ගැන හමු යමු. එතකොට ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.